මල්ලි 6ක් යන්නද? ඔව් 6 යන්න තමයි තියෙන්නේ. කොහෙටද යන්න ඕනේ? ඉඳා මේ ගණින්. මෙච්චර මොකද වෙන්න ඕනේ මගෙන්? කියන්න මම ඕන තැනකට දාන්න. විනාඩි 20න් ගාලු කොටුව ගාවට ගිහිල්ලා දාපන්. විනාඩි 20න් ගාලු කොටුවට නගින්න වාහනේට. පිස්සු කපටෝකයක් පස්සෙන් කරගෙන ඔයාගේ පස්සෙන්ද දන්නේ නැහැ නේද උන් ආවේ? බංගෝ ඔයද කියන එක. ගණන් ගන්න එපා. ඒ මගේ වාහනේ හරි සර්. ඒ නිහාරේ භූමි. සර් සින්දුවක්වත් දාන්නද? දාන එකක් දාගෙන යන්න. ඕන් අපි ගියා. අවුලක් නැහැ. අවුලක් නැහැ. කවුද ලයිසන් දුන්නේ? චන්දන ඇල්ල වගේ ආලසිනා පාලා ඇලවෙන්න මීර දීලා. තව විනාඩි 15යි තියෙන්නේ. අපි දැන් ටිකක් හයියෙන් යන්. මේ පස්සේ තියෙන පටිය වැඳ ගන්නකො සර්. හරි වැඳ ගන්න. හදු දිදි ළමට වෙලි ඉඳලා දෙතුලේ කොණක් සෙමින් අපලා. ඔබ ආයෙත් ඇසන් කොණක කරලා. යන්තම් කොරෙන් මට සබලලා. මට ටිකක් සීනා දෙන්න කොනා. නම්බුන සීන ගඟේ ප්‍රේම දියේ නාලා මකරන්න පිය. ඔයා නිකන් බයලා වගේ ඉන්නේ. නෑ පිස්සුද? එහෙනම් එච්චරයි. වාහනයක් ගිය දැක්කද? උඹේ වයර් මාරු වෙලාද? අඩි 290ටයි බං. සර් කවීර ඇතුළේ පාරේ ආවා. ඔය පැත්තට එයි දැන් පොඩ්ඩක් බලන්න. කවීර් හරි බලමුකෝ. කවුද දන්නේ අද මාත් එක්ක අල්ලන් සෙල්ලම් කරන්නේ. පොලිසිය වගේ. එහෙනම් අදත් හොරා පොලිස් පාරක් ගන්න වෙයි. අරක දන්නේ අරන් කියපු කෆීර් එක. මොන කපීර්ද අපිත් එක්ක? මේක ලියාපදිංචිවත් කරලා නැහනේ බං. දැන් බලා ගන්නකො සර් මගේ වැඩ. අයියෝ ඊට මේක නැවැත්තුවේ නෑ සර් ඇත්තටම මේක කෆීර් එකක්ද කොහෙද? ඕ ඇයි සර් බය වුණාද? මම කොයි සෙල්ලම තමයි සර් කරන්නේ. බය වෙන්න එපා සර් රුම්මා වල්ලන්නේ. තමසට ජෙට් එක ලයිසන් එකක් දෙන්නේ. මේ තියෙන්නේ ලෝකෙ වේගෙන් යන ට්‍රේන් එක නේද? ඔව් ඒක තමයි තියෙන්නේ. නිල් පාර යන්නේ නම් ඒක. ඒත් පාර යන්නේ නම් මේක තමයි. අනේ දෙවියනේ මේ වගේ පොරක්. තව දුරස්ස? උතන නවත්තන්න.